FVG නැත්නම් fair value gap කියන්නේ වෙළඳ පොලේ මිල අසමබරතාවය පෙන්වන ප්‍රධානම සලකුණක්. මේක හැදෙන්නේ එක දිගට හැදෙන කැන්ඩල්ස්ටික්ස් තුනක රටාවක් ඇතුළතයි. ලොකු මිල ඉහළ යාමකදී නම් පළවෙනි කැන්ඩල් එකේ ඉහළ වික් එක නැත්නම් අපර් වික් එක සහ තුන්වෙනි කැන්ඩල් එකේ පහළ වික් එක නැත්නම් ලෝවර් වික් එක අතර එකිනෙක මුණ ගැසෙන්නේ නැති හිස් අවකාශයක් තියෙනවා නම් අන්න ඒක තමයි FVG එක. මේක හැදෙන්න ප්‍රධානම හේතුව තමයි බැංකු සහ විශාල ආයතන නැත්නම් ඉන්ස්ටිටියුෂන්ස් එකවර විශාල මුදලක් වෙළඳ පොළට ඇතුළු කිරීම. එවිට මිල සමබර වෙන්න ඉඩක් නැතිව එක දිශාවකට වේගයෙන් ගමන් කරනවා. chart එකක FVG එකක් තිබීමෙන් අපිට තේරුම් ගන්න පුරුවන් වෙළඳ පොලේ මිල තවමත් අසමබරයි කියලා. මිල හැසිරීමේ ස්වභාවය තමයි කවදා හරි මේ අසමබරතාවය නැති කරලා මිල නැවත සමබර නැත්නම් රීබැලන්ස් කිරීම. ඉතින් මේකෙන් එන්ට්‍රි එකක් ගන්නේ කොහොමද? සාර්ථක ට්‍රේඩර් කෙනෙක් කරන්නේ මාකට් එක ආපහු ඒ FVG බොක්ස් එක ඇතුළට එනකන් ඉවසීමෙන් බලාගෙන ඉන්න එකයි. මිල නැවත ඒ හිස්තැන පිරවීමට පැමිණි විට එය සපෝට් හෝ රෙසිස්ටන්ස් එකක් ලෙස ක්‍රියා කරනවා. අන්න ඒ වෙලාවට කුඩා කාල රාමුවක නැත්නම් lower time frame එකක confirmation එකක් බලාගෙන ඔයාට ඊටම අඩු අවදානමක් නැත්නම් low risk සහිතව සාර්ථක entry එකක් ගන්න පුළුවන්. මතක තබා ගන්න FVG එකක් පිරවීමෙන් පසු වෙළඳ පොළ නැවතත් Tamanගේ මුල් ගමනාන්තය දෙසට වේගයෙන් ගමන් කිරීමට වැඩි ඉඩක් තියෙනවා.